ආයුබෝවන් මම හිතන්නේ ඕගොල්ලන්ට මාව ඇහෙනවා මම ප්‍රථම කොටම ස්තුතිවන්ත වෙනවා අරණ ජෝතිෂ පරීක්ෂණ ඒකකය මූණු පොත හරහා යොදපු වීඩියෝ ඇඩ් එක සහ දැන්වීම් හරහත් යාළු මිත්‍ර මාර්ගයනොත් මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාටම ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙන සෑම සියලු දෙනාවම මම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මම මේ සම්බන්ධ වෙච්ච හැම කෙනෙක් එක්කම පෞද්ගලිකව එක එක්කෙනා එක කතා කරද්දී කීප දෙනෙක් මගෙන් ඇහැව්වා මොකද්ද සර් මේකේ පර්පස් එක කියලා. දැන් ඒක ඒ අය කල්පනා කරන්න ඇති මේ වගේ මාතෘකාවක් නොමිලේ කතා මගෙන් ඇහුවා එහෙම කීප දෙනෙක් මොකද්ද සර් මේකේ පර්පස් එක කියලා. ඉතින් මම ඒකත් ටිකක් කතා කරන්න කැමතියි. අද මේ තෝරාගත්ත මාතෘකාවත් එක්ක කතා කරගෙන යනකොට මේකේ සෑහීමකටපත් වෙනවා නම් ඒ අය මේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම් ඒ අයට පුළුවන් වෙනවා අරණ ජෝතිෂ පරීක්ෂණ ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා මේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළවල් කීපයක් සකස් කරලා තියෙනවා ඉන්ඩිවිජුවල් පන්ති සහ මේ ඔන්ලයින් පන්ති එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි පර්පස් එක. නමුත් දැන් මේ අයට අද සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම ඊටමත් වටිනා පාඩමක් තමයි මම අද තෝරාගෙන මේ කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු මාතෘකාව හැටියට දැන් මේ අය මම හිතන්නේ හැම කෙනෙක්ම මම එවපු ටියුට් එක print out එකක් අරගෙන ඇති. නියාම ධර්ම හා ජ්‍යොතිෂ්‍ය කියන පාඩම තමයි අපි තෝරගත්තේ. දැන් නියාමයක් කියන්නේ මොකක්ද කියලා මේ අය දන්නවා ඇති හුඟක් වෙලාවට. නිත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙන නැත්තම් නිත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් එහෙම නැත්තම් නියමයක් අපි නියාමයක් හැටියට හඳුන්වන්න පුළුවනි. මේ ඒවල තියෙන print out එකේ තියෙනවා මේ තැන්වල පොඩි ඉඩක් ඒවල සටහන් කරගන්න පුළුවන්. මං සටහනක් කියන්න අවශ්‍ය තැන්වල සටහන කියන්නම්. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් මේ Zoom chat එකේ තියෙන Zoom chat එකේ මේක සඳහන් කරලා එවන්න පුළුවන්. එහෙම වුණොත් මට ඒක බලන්න පුළුවන්. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ අහලා තිනවා නිව්ටන්ගේ නියමය කියලා. එතකොට ඒකත් නියමයක්. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක. එතකොට මේක හුඟක් විස්තර කරලා කිව්වොත් එහෙම සෑම ක්‍රියාවකටම ප්‍රමාණයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත්තේ කියලා තමයි මේ නිව්ටන්ගේ නියමය තියෙන්නේ. ඉතින් මම මේකට තව උදාහරණ දෙක තුනක් කියන්නම්. මිල න්‍යාය කියලා මේ සහභාගී වෙන අය අහලා ඇති. සාමාන්‍ය මිල කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? මිල අඩු වෙනකොට මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඒකත් නියමයක් නැත්තම් න්‍යායක්. ඒ වගේම නිෂ්පාදන න්‍යාය කියලා න්‍යායක් තියෙනවා. නිෂ්පාදනය වැඩි වුණොත් එහෙම ඉල්ලුම නැත්තම් මිල අඩු වෙනවා. නිෂ්පාදනය වැඩි වුණොත් මිල අඩු වෙනවා. ඒ වගේම තවත් අහලා ඇති පතන ශීඝ්‍රතා න්‍යාය කියලා. සාමාන්‍යයෙන් ඉහළ යනකොට ඉහළ යන සෑම අඩි 64කටම උෂ්ණත්වයේ ෆැරන්හයිට් අංශක එකකින් අඩු වෙනවා. ඒ වගේම ඒක පහළ යන සෑම අඩි 300කටම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක එකකින් වැඩි වෙනවා. එතකොට ඒක තමයි ශ්‍රීපාදේ ගියාම උෂ්ණත්වය අඩු වෙන්නේ නැත්තම් සීතල. ඒ වගේම පොළොව යට මේ
උතුරන ලෝදිය හැලියක් වගේ පවතින්නේ ඒ පහළ යන සෑම අඩි 300කටම ෆැරන්හයිට් අංශක එක ගානේ උෂ්ණත්වය වැඩි වෙන නිසා. දැන් මේව හැම එකක්ම න්‍යායන් නියමයන්. ඒ වගේම තවත් එකක් මම කියන්න සමස්තතිකවාදය කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් වලක් හැරුවොත් බැකෝ එකකින් හරි උදැල්ලකින් හරි ඒකට සාපේක්ෂව කන්දක් ඇති වෙනවා. ඒක තමයි සමස්තතිය. ඒ කියන්නේ වලක් හරනවා නම් වලට සාපේක්ෂව කන්දක් ඇති වෙනවා. ඒ වගේම දැන් ගගක් කාදනය වුණොත් ගඟේ එක යුරක් කාදනය වේගන යනකොට ඒක ගිහින් අනික් යුරේ තැම්පත් වෙලා ඒක ගොඩ වෙනවා. ඒක තමයි සමස්තතිය කියන්නේ. දැන් අපි මේක දහමේ කොහොමද තියෙන්නේ කියලා සම්බන්ධ කරගෙන දහමත් එක්ක ජ්‍යොතිෂය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපේ මාතෘකාව හැටියට මාතෘකාව යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මං හිතන්නේ මේක අහගෙන ඉන්න හැම දිනාටම න්‍යායක් නැත්තම් නියමයක් ධර්මතාවයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. දහමේ තියෙනවා බුදු දහමේ තියෙනවා මේ ලෝකේ පැවැත්ම න්‍යාම ධර්ම යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ওই තියෙන ඉඩවල් වල ඔයාලට මේක සටහන් කරගන්න පුළුවනි. සාමාන්‍යයෙන් බෞද්ධාගම ඉගෙනගත්තු අය හැම කෙනෙක්ම මේ න්‍යාම ධර්ම දන්නවා හුඟ දෙනෙක්. පළවෙනි න්‍යාමයේ හැටියට අපිට උතු න්‍යාමය එහෙම නැත්නම් ඍතු න්‍යාමය හඳුන්වලා දෙන්න පුළුවන්. ඍතුවක් කියන්නේ යම්කිසි අවුරුද්දේ තියෙන යම්කිසි කාල පරිච්ඡේදයක්. ඒ ඍතුවට වැස්ස වහින එක එහෙම නැත්නම් මල්පල හටගන්න එක ඒක ඍතු න්‍යාමය. එතකොට මේ ලෝකේ පැවැත්ම ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට දෙවෙනි එක තමයි බීජ න්‍යාමය. දැන් මේ බීජ න්‍යාමයේදී යෝනි බීජ සාක සංශේෂණය වෙලා ඒකෙන් හටගන්න දේවල් ඒ වගේම සත්වයන් එහෙම නැත්නම් ශාකවල වර්ධනය සිද්ධ වෙන එක ඒක බීජ න්‍යාමය. එතකොට මේ ලෝකේ පැවැත්ම පවතින එකක් තමයි ඍතු න්‍යාමය. දෙවෙනි එක තමයි බීජ න්‍යාමය. ඊට පස්සේ අපිට තවත් න්‍යාමයක් හම්බ වෙනවා ධම්ම න්‍යාමය. දැන් කිසියම් ධර්මතාවයකට අනුව තමයි ඉපදීම සහ මරණය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මීට අමතරව තවත් විශ්ව න්‍යායන් ඒ කොටසටම ඇතුළත් කරන්න පුළුවන්. ගම් වතුර, නියඟ, නායයම්, එතකොට ඔය කොවිඩ් සුනාමි වාගේ ආපු තත්ත්වයන් ඔක්කොම ධම්ම න්‍යාමයට අපිට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි න්‍යාම ධර්ම තුනක් සාකච්ඡා කෙරුවා. හතරවෙනි න්‍යාමයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවනි චිත්ත න්‍යාමය. චිත්ත න්‍යාමය කියන්නේ සිතවිලි මනසත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන తত্ত্বය. සිතවිලි මනසත් එක්ක සම්බන්ධ වෙලා තමයි පංචේන්ද්‍රයන් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ රාග, ద్వේෂ, මෝහ හටගන්නේ. දැන් අපි දන්නවා ඇස, කන, දිව, නාසය, මන කියන මේ පංචේන්ද්‍රයන් මනසත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ එහෙම නැත්නම් මේ රාග, ద్వේෂ, මෝහ කියන මල හටගන්නේ. මලකට තට්ටු හටගන්නේ. එතකොට ඒකත් එක්ක බැඳිලා තමයි මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක අපි චිත්ත න්‍යාමයේ හැටියට හඳුන්වනවා. ඊළඟට අවසාන වශයෙන් කම්ම න්‍යාමය. දැන් මේ කම්ම න්‍යාමය තමයි අපිට ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. කරන ලද ක්‍රියාව පදනම් කරගෙන ඒක ඒ කුසල අකුසල ඵලදීම තමයි මේ යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. මේක ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ කරගන්නේ මේ කම්ම න්‍යාමයේ ඵල දෙන ආකාර 12ක් තියෙනවා. ඒ වගේම වේලාපත් කඩයක රාශි 12ක් තියෙනවා. එතකොට මේ 12 මේක පුදුමාකාර විදියට ඍෂිවරුන්
මේක සකස් කරලා තියෙන්නේ මේ කම්ම නියාමය පුජ්‍යලේකුගේ ජම්ම කේන්දරය එහෙම නැත්නම් වේලපත් කඩේ හරහා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ මොන தত্ত্বයක්ද එයාට ඒ පුජ්‍යලයට නැත්නම් ඒ ජන්මියාට ඇති වෙන්නේ කියන එක. දැන් අපි ඉගෙන ගත්තා මේ වෙනකොට උතු නියාමය ඒ කියන්නේ එහෙම නැත්නම් ඍතු නියාමය කිසියම් ඍතුවකට අනුව සිද්ධ වෙන දේවල් මේ ලෝකේ පැවැත්මට බලපාන తত্ত্বය ඒ ඍතු නියාමය ඒ කියන්නේ කලට වැහි වහින එක මල්පල හට ගන්න එක ඍතු නියාමයේ වශයෙන් අපි හඳුනාගත්තා. ඒ වගේම යෝනි බීජ සාග සංශ්ලේෂණය නිසා ඒ හට ගන්න හට ගැනීම එහෙම නැත්නම් ජීවියෙක් එහෙම නැත්නම් ශාකයක් නැත්නම් ගෙඩියක් හට ගන්න එක බීජ නියාමයේ හැටියට අපි හඳුනාගත්තා. ඒ වගේම ධම්ම නියාමය අපි හඳුනාගත්තා උපත සහ මරණය ඉපදීම සහ මරණය කියන එක. ඊට අමතරව ඒකේ තවත් අපිට අංග කීපයක් අපි මේකට එකතු කරලා කතා කරනවා ගම් වතුර නියංගේ වාගේ දේවල්. නායම් ඔය කොවිඩ් සුනාමි වාගේ තත්ත්වවල ඊළඟට අපි චිත්ත නියාමය කතා කෙරුවා පංචේන්ද්‍රයන් එක්ක මනස සම්බන්ධ වෙලා ඒ සිතිවිලි ධාරා සමග ක්‍රියාත්මක වෙන තත්ත්වය අපි චිත්ත නියාමයේ හැටියටත් කරන ලද ක්‍රියාව පදනම් කරගෙන කුසල අකුසල ඵල දෙන తত্ত্বය කම්ම නියාමයේ හැටියටත් අපි හඳුනාගත්තා. මේ කම්ම නියාමය විශේෂයෙන් අපේ ජ්‍යොතිෂයත් එක්ක එහෙම නැත්නම් අපේ වේලපත් කඩයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් තත්වයක්. මේ ඍෂිවරු මේ ධානලාභීන් තමයි මේ ජ්‍යොතිෂ විෂය නැගෙනහිර සහ බටහිරට ලෝකේ යවලා තියෙන ඍෂිවරු 18 දෙනෙක්. එතකොට මේ අය ඊටමත් පරීක්ෂණ මට්ටමේ ඉඳලා මේ නිගමනයන්ට ඇවිල්ලා තියෙන නිරීක්ෂණ නිගමනයන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දහමත් එක්ක එහෙම නැත්නම් අපි මෙහෙම කිව්වොත් වේලාවකදී පුජ්‍යලයේ උප්පත්තිය ලැබනකොට මේ කම්ම නියාමය අනුවම තමයි මේ උපත සිද්ධ වෙන්නේ. එතකොට මේ ජීවිතයේ ඉස්සරහට යන්නේ මේ කම්ම නියාමයේ එකයි. අපි දැන් බලමු මේක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මේ කාලය අනුව හතරක් තියෙනවා. කම්ම නියාමයේ ඵල දෙන తত্ত্ব කාලය අනුව හතරකුත් අනුපිළිවෙල අනුව හතරකුත් පුජ්‍යලයාට බලපාන ආකාරය අනුව හතරකුත් ඵල දෙන නියාම ධර්ම අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ හතරේ කොටස් තුනක් එකතුව 12යි. එතකොට මේ 12 වේලපත් කඩයක තියෙන රාශි 12 සමග සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලම මේ කාලය අනුව ඵල දීම කියන එක අපි දන්නවා අපේ කතාවෙත් තියෙන මිනිහට මේ ditta dhamme ඵල දීලා කියලා කියන්නේ. එතකොට මේ ආත්මෙදිම යමක් ඵල දෙනවා නම් ඒ කියන්නේ ඒ කාලයේ පළවෙනි පියවර තමයි මේ ආත්මෙදිම ඵල දීම. දැන් එතකොට මිනිස්සුන්ගේ ධනහානි වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම මානසික අසහන වගේ තත්ත්වවල ඇති වෙනවා. දැන් මේවා සිද්ධ වෙන්නේ තමුන්ගේ පුරුදුත් එක්ක. ඒ කියන්නේ තමුන් ගෙනාපු ගති පොදියත් එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේවට බලපාන තත්වයන් තමයි දැන් අධර්මය, කාම මිත්‍යාචාරය සහ මතට ලොල් වීම. දැන් මතට ලොල් වීමත් එක්ක ධනහානි සිද්ධ වෙනවා කියන එක ආයේ බලන්න දෙයක් නැහැ. ඒක මේ ආත්මෙදිම සිද්ධ වෙනවා. දැන් කාම මිත්‍යාචාරය කියන්නේ ඒකෙත් සාමාන්‍ය ධනහානි සිද්ධ වෙනවා. ඒ වගේම ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේ මේක ditta ධම්ම වශයෙන් මේ කියන්නේ මේ ආත්මෙදිම විපාක දෙන තත්වයක් තමයි ditta ධම්ම වේදනීය කර්මය කියලා කියන්නේ. එතකොට ඒ වගේම ඒකේ ditta ධම්ම වශයෙන් ඒ අකුසල විතරක් නෙමෙයි
කුසලත් දැන් අපි කෙනෙක් වීරිය වඩනවා නම්, ಗುಣධර්ම තියෙනවා නම්, සිල්වත් බව තියෙනවා නම්, එතකොට ඒ අයගේ මෙලෝ දියුණුව, මානසික ප්‍රීතිය, පහන් බව අන්න ඒ වගේ දේවල් ජීවිතයට එකතු වෙනවා. එහෙනම් ditta ධම්ම වශයෙන් අපි කරන කියන දේවල් විපාක දෙන එක මේ කම්ම නියාමේ කාලය අනුව පළ දෙන පළවෙනි විපාක ධර්මයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට දෙවෙනි එක හැටියට මේ භවයේදීම ඵලදී මීළඟ භවයේදී ඵල දෙන එක. මීළඟ භවය කියන්නේ අපි දැන් මේ ආත්මේ ජීවත් වෙලා මැරිලා ගිය ගමන් ඒක විපාක දෙනවා. ඒ විපාක දෙන්නේ දැන් ආනන්තරීය පාප කර්ම කියලා අපි අහලා තියෙනවා, දැකලා අහලා තියෙනවා, මේක ඉගෙනගෙන තියෙනවා. මව මැරීම, පියා මැරීම, බුදුන් නැගින් ලේසලවීම, සංඝයා ભેද කිරීම වාගේ කාරණාවල් ආනන්තරීය පාප කර්ම හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට එහෙම එකක් කරොත් මේ ආත්මෙන් මිදිච්ච ගමම්ම ඒ නිරේ යන්න ඒ පාප කර්ම හේතු වෙනවා. ආයේ ඒකට මොන විදියෙවත් විකල්පයක් වෙනත් ක්‍රියාමාර්ගයක් නැහැ. ඒක වෙනවම තමයි. එතකොට ඒකට අපි කියනවා uppajja වේදනීය කර්ම කියලා. දැන් පළවෙනි එක ditta ධම්ම වේදනීය කර්ම, දෙවෙනි එක uppajja වේදනීය කර්ම. මේකේ ඔය ටියුට් එකේ ඉඩ තියෙන තැන ඔයාලට මේක සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ භවයේදී ඵල දෙනවා. දැන් ඔය පාරමිතා සම්පූර්ණ කරන එක. එහෙම නැත්නම් ධානා සමාපatti. ඒ අභිඥාවට ලං වෙන අයට ඒ අය හුඟක් ඒවා ඒ සමාපatti දැහන්ගත වෙලා හිටියොත් ඒ අය ඊළඟ ආත්මෙදිම ඒ uppajja වේදනීය කර්මය ඵල දීම සිද්ධ වෙනවා. එතකොට ඊළඟ එකේ ඇයන්නේ හැටියට අපිට පුළුවන් අවස්ථාව පැමිණි කල්හි ඵල දීම කියන කාරණාව. දැන් අපි ඒකට කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. සාමාන්‍යයෙන් කුසල අකුසල ඕනම අවස්ථාවක ඵල දෙන්න පුළුවන්. හැබැයි අවස්ථාව පැමිණි කල්හි ඵල දෙන එක එහෙම ඵල දෙන එකක් තියෙනවා. දැන් හිටි හැටියේ අනතුරු සිද්ධ වෙන එක, රෝගාබාධ ඇති වෙන එක, හදිසියේ ලොතරැයියක් ඇදෙන එක. ඒකේ හොඳ පැත්තට. ඒ වගේ දේවල් අපරාපරිය වේදනීය කර්ම යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ තුනටම අයිති වෙන්නේ නැති අහෝසි කර්ම කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ ditta ධම්ම වශයෙන්ුත්, uppajja වේදනීය වශයෙන්ුත්, අපරාපරිය වශයෙන්ුත් ඵල දුන්නු යම් කර්මයක් වේද ඒක අපිට අහෝසි කර්ම හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්ත මේ කර්මයේ එක කොටසක් තමයි කම්ම නියාමයේ කාලය අනුව ඵල දෙන එක. ඒතර කාලය අනුව ඵල දෙන එක ඒ ආත්මෙදිම ඵල දෙන සිද්ධියක් තියෙනවා. ඊළඟ ආත්මෙදි ඵල දෙන තත්වයක් තියෙනවා. අවස්ථාව පැමුණුනහම ඵල දෙන තත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ඊගාවට අහෝසි වෙලා යන තත්වයක් තියෙනවා. එතකොට මේ හතර අපි හඳුන්වලා දුන්නොත් ditta ධම්ම වේදනීය කර්ම, uppajja වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කම්ම සහ අහෝසි කර්ම කියන හතරෙන් ඒක සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවනි අනුපිළිවෙල අනුවත් කොටස් හතරක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ විපාක දෙන తත්වය. දැන් බලවත් කුසල අකුසල් ඇති වෙනවනේ මිනිසා තුල බලවත් කුසල් සහ බලවත් අකුසල් ඇති වෙනවා. එතකොට ධාන සමාපatti ගත වෙච්චාම ඒ අය දෙව්ලෝ බඹලෝ උපදිනවා ඒකේ කුසලයේ ප්‍රමාණය මත. ඒ වගේම ආනන්තරීය පාප කර්ම කරගත්ත අය නිරයේ උපදිනවා. දැන් අපි මේක අනුපිළිවෙල අනුව කිව්වොත් ඒක තමයි ගරුක කර්මය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ ආයන්න හැටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවනි
ආසන්න කර්මය. දැන් මරණාසන්න මොහොතේ හෝ කලින් කරන ලද කර්මයක් බලවත් වෙන අවස්ථාව තමයි මේ ආසන්න කර්මය යටතේ අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේකට අපිට උදාහරණ හැටියට ඔය මට්ට කුණ්ඩලියට මරණාසන්න අවස්ථාවේ බුද්ධ රශ්මිය දැකලා ඒ කෙරේ පැහැදීමක් ඇති වෙලා බුදුන් සරණ ගිහිල්ලා මියගොස් දෙව්ලොව ඉපදිලා තියෙනවා. එතකොට ඒක තමයි එයාගේ ආසන්නතම සිද්ධිය. ඒ වගේම තවත් උදාහරණයක් තියෙනවා. කොසල් රජුගේ බිසව මල්ලිකා දේවිය මරණාසන්න මොහොතේ හිතට නැගුණ අකුසලයක් හේතුවෙන් මරණින් දින 7ක් අපාගත වෙලා ඊට පස්සේ කුසල් මුදුන්පත් වෙලා දෙව්ලොව ඉපදිලා තියෙනවා. එතකොට මේ කාරණා දෙකම මේ උදාහරණ දෙකම ආසන්නතම හේතුවට නැත්නම් ආසන්න කර්මයට අපිට උදාහරණ හැටියට පෙන්වන්න පුළුවන්. දැන් මේ අනුපිළිවෙල අනුව විපාක දෙන විස්තරය අපි මේ කතා කරන්නේ. ගරුක කර්මය සහ ආසන්න කර්මයයි අපි මේ විස්තර කෙරුවේ. ඇයන්නේ යටතේ අපිට ආචින්න කර්මය කියන එක විස්තර කරන්න පුළුවන්. කලක් පුහුණු කළ භාවිතය නිරතුරුවම සිතේ පවතිනවා. එතකොට අපි දැන් දන් දීලා පුරුදු නම්, ಗುಣධර්මය පුරුදු නම්, ඒ වගේම අපිට ඒකේ අනිත් පැත්තෙන් හොරකම බොරු කීම පුරුදු නම්, අවිශ්වාසය පුරුදු නම්, ඒවා ප්‍රගුණ කරලා නම් නිරතුරුවම ඒවා අනුපිළිවෙල අනුව ඵල දෙනවා. අපි ඒකට කියනවා ආචින්න කර්මය කියලා. ඒ කියන්නේ කලින් පුහුණු කරන ලද භාවිතාව තමයි මේකෙදී අපිට ඵල දීම සිද්ධ වෙන්නේ. ඒකේ ඈ යන්නේ යටතේ අපිට කටත්තා කර්මය කියන එක අපිට විස්තර කරන්න පුළුවන්. ගරුක හෝ ආසන්න කර්ම නොමැති විටදී ආචින්න හෝ කටත්තා කර්මයේ විපාක දෙන අතර ආචින්න කර්මයට වඩා ආසන්න කර්මය බලවත්. ඒ වගේම ජීවිත කාලය තුලම උසස් ගුණධර්ම පුහුණු කළේ නම් මරණ මොහොතේ කුමන සිටිවිල්ලක් පහළ වුවද සුගතිගාමි වෙන බව සඳහන් වෙලා තියෙනවා. දැන් අපි හැමතිස්සෙම කියනවානේ මොනවා හිතෙයිද දන්නේ නැහැ මරණ මොහොතේ කියලා. එහෙම වුණාම අපි ඒක අනුව යන්නේ කියලා. නමුත් අපි කාලයක් ගුණධර්ම ප්‍රගුණ කළා තිබුණොත් පුහුණු කළා තිබුණොත් මොන සිටිවිල්ලක් ආවත් අපායගාමි වෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමයි ඔය මල්ලිකා දේවියගේ කතාව. බලවත් වීරියකින් තොරව සිදු කරන ක්‍රියා ඵල දීම තමයි මේ කටත්තා කර්මයේ යටතේ අපිට විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි පියවරයන් දෙකක්, ඒ කියන්නේ කම්ම නියාමේ පියවරයන් දෙකක් විස්තර කෙරුවා. කාලය අනුව කොටස් 4කුත්, අනුපිළිවෙල අනුව කොටස් 4කුත්, ඊළඟට අපිට විස්තර කරන්න තියෙන්නේ පුද්ගලයාට බලපාන ආකාරය අනුව කොටස් 4ක් විස්තර කරගන්නට තියෙනවා. අපි දන්නවා පුජ්‍යලේකුට උපදින්න කිසියම් කර්ම ශක්තියක් එහෙම නැත්නම් බලයක් බලපානවා. අපි ඒකට කියනවා ජනක කර්මය කියලා. සුදුසු කාලයක සුදුසු යහපත් දීපයක යහපත් දේශයක යහපත් කුලයක යහපත් මව්පියන්ට දාව ඉපදින්න වාසනාව හම්බ වෙනවා නම් ඒක ජනක කර්මයේ වාසනා බලය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් අපි මේ යහපත් කියන ඒවා අපි අයහපත් කියලා කතා කරුවොත් එහෙමත් උපදිනවා මිනිස්සු. එහෙම ඉපදුනොත් ඒකත් ජනක කර්මයේ තියෙන අපි විසින් කරන ලද, මොකද කම්ම නියාමයේ කියන්නෙම කරන ලද ක්‍රියාව පදනම් කරගෙන කුසල අකුසල ඵල දෙන එක. එතකොට උප්පත්තියට බලපාන්නේ අපි විසින් කරන ලද ක්‍රියාවමයි.
එහෙමනම් ඊළඟට මේ ඒ ජනක කර්මය යහපත් වෙලා අපි සැප ඇති තැනක එහෙම නැත්නම් හොඳ තැනක ඉපදුනත් ඒ ඉපදිච්චි ආත්මය එහෙම නැත්නම් ඒ ජීවිතේ පවත්වගෙන යන්න තවත් කර්මයක් බලපානවා. ඒකට අපි කියනවා උපස්තම්භක කර්මය කියලා. ජනක කර්මය බලවත් වී උපන්නේද එම උප්පත්තිය පවත්වාගෙන යාමට උපකාරී වන බලයක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි කියනවා උපස්තම්භක කර්මය කියලා. මේ කර්මයට උදාහරණයක් තමයි කෙනෙකුට යහපත් භාර්යාවක් ලැබෙන එක. දැන් ඕක අර වේලාපත් කඩේ ගත්තොත් අපේ උපත පළවෙනි භාවයෙන් අපි කතා කරනවා. ඒකට සාපේක්ෂව 7 වෙන්න නැත්නම් 7 වෙනි භාවය මම එතනට කතා කරන්නම්. අපි වේලාපත් කඩයත් මෙතනට යොදාගත්තාම ඒ 7 වෙනි භාවයේ තමයි උපස්තම්භක කර්මය තියෙන්නේ. එහෙනම් ඒක තමයි පුජ්‍යලයට බලපාන ආකාරය අනුව විපාක දෙවෙන දෙවෙනි කර්මය. ඊළඟට ඈයන්න යටතේ අපිට විස්තර කරන්න පුළුවන්. ওই ටියුට් එකේ මේ මම කියන දේවල් පුළුවන් ප්‍රමාණයට පුළුවන් විදියට සටහන් කරගන්න. මොනවා හරි බැරිකමක් අපහසුතාවයක් වුණොත් මේක සටහන් කරලා දාන්න. එතකොට ඒක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. උපපීලක කර්මය කියලා කියන්නේ කෙනෙක් සැප සම්පත් ඇතුව ඉපදිලා එයාට ඒ සැප සම්පත් විඳින්න ඉඩ තබන්නේ නැති කර්මයක් තියෙනවා. ඒ වගේම දුක් ඇති තැනක ඉපදිලා එයාට ඒ දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න අවස්ථාව සැලසෙන කර්මයක් තියෙනවා. මේකට අපි කියනවා උපපීලක කර්මය කියලා. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් අපි දන්නවා මිනිසුන්ට වඩා සැප විඳින බල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ දුක් ඇති තැනක තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි එයාට දුක් විඳින්න නැතුව සැප විඳින්න පුළුවන් තැනක එයා ඉපදිලා තියෙනවා. එතකොට මේ කර්මයට අපි කියනවා උපපීලක කර්මය කියලා. මේක අපි පුජ්‍යලයට බලපාන ආකාරය අනුව විපාක දෙන තුන්වෙනි අවස්ථාව හැටියට තමයි හඳුනගන්නේ. ඊළඟට අපිට අවසාන වශයෙන් තියෙන උපඝාතක කියලා කර්මයක්. ඒ දුර්වල කුසල අකුසල දෙකම කුසල් සහ අකුසල් දෙකම නසාලන කර්ම විශේෂයක් තියෙනවා. එතකොට මේකට අපි කියනවා උපඝාතක කර්මය කියලා. එතකොට අපි ජනක කර්මය යහපත් වෙලා ඉපදිලා සැපෙන් ජීවත් වෙන එක්කෙනෙක් අකාලයේ හදිස්සියේ මිය ගියොත් ඒ උපඝාතක කර්මය නිසයි. එහෙමනම් මේ පුජ්‍යලයට බලපාන ආකාරය අනුවත් විපාක දෙන කොටස් 4ක් තියෙනවා. ඒ වගේම කාලය අනුව බලපාන කොටස් 4ක් තියෙනවා. ඒ වගේම අනුපිළිවෙල අනුව බලපාන කම්ම නියාමයේ කොටස් 4ක් තියෙනවා. එතකොට මේ කොටස් 12ක් තමයි කම්ම නියාමයේ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේක අපිට පුළුවන් මේ රූප සටහනෙන් දැක ගන්න මෙන්න මේ විදිහට එකක් තියෙනවා ওই ටියුට් එකේ කම්ම නියාම කේන්ද්‍රය කියලා. මේකේ බලන්න අර මං කියපු විදිහට තියෙනවා ජනක කර්මය කියලා තියෙනවා. දැන් ඕකේ අර ඔර්ලෝසුවේ කටු කැරගෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේව බලන්න ඕන. දැන් ඔය ජනක කර්මය තමයි පළවෙනි එක. ආචින්න කර්මය තමයි දෙවෙනි එක. ආසන්න කර්මය තමයි තුන්වෙනි එක. ඒ ආදි වශයෙන් ගියාම 4 5 6 7 තමයි උපස්තම්භක කර්ම. එතකොට අර එකට සප්තමව අපිට උපස්තම්භක කර්මය හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට උප්පත්තියට බලපාන උප්පත්තිය පවත්වගෙන යන්න බලපාන කර්මය තමයි උපස්තම්භක කර්මය. ඒක හරියටම සප්තමව ඒක පිහිටලා තියෙනවා. එතකොට පැහැදිලි අපිට
මේකේ සටහන් කරගන්න මේකේ ඉඩ තියලා තියෙනවා මේ ජනක කර්මය කියන එකේ සටහන් කරගන්න උපතට බලපාන කර්මස්ථානයක. ඒ වගේම ආචින්න කම්ම කියන තැන සටහන් කරගන්න පුරුදු වලට බලපාන කර්මස්ථානය කියලා. ජනක කර්මය කියන තැන සටහන් කරගන්න උපතට බලපාන කර්මස්ථානය කියලා. ඒ වගේම ආචින්න කර්මය කියන තැන සටහන් කරගන්න පුරුදු වලට බලපාන කර්මස්ථානය කියලා. ඒ වගේම ආසන්න කම්ම කියලා තියෙනවා තුන්වෙනි තැන. ඒක ලියාගන්න මරණාසන්න මොහොතේ සිට ඇති වූ sannivedanayanta බලපාන කර්මස්ථානය කියලා. මරණාසන්න මොහොතේ සිට ඇති වූ sannivedanayanta බලපාන කර්මස්ථානය කියලා. එතකොට ජනක කර්මය හරි ආචින්න කර්මය හරි ආසන්න කර්මය හරි. ඊට පස්සේ කටත්තා කම්ම කියලා තියෙනවා හතරවෙනි කොටස සම්පත්තිය නැත්තම් නිරුත්සාහ සම්පත්තිය ඇති කරන කර්මස්ථානය කියලා එතන ලියා ගන්න. නිරුත්සාහ සම්පත්තිය ඇති කරන කර්මස්ථානය. දැන් මම මේකත් එක්ක වේලාපත් කඩයක් තියාගෙන විස්තර කරනවා. එතකොට අපිට පුළුවන් මේක බොහොම පැහැදිලිව මේක අගේට තේරුම් ගන්න. පස්වෙනි එක සටහන් කරගන්න ධාන සමාපatti කර්මස්ථානය කියලා. ගරුක කම්මය කියන්නේ එතන ධාන සමාපatti කර්මස්ථානය කියලා. හයවෙනි එක උපපීලක කර්මය කියලා තියෙනවා කම්මය කියලා. ඒකේ ලියාගන්න ප්‍රබල කුසල් හා ප්‍රබල අකුසල් විඳීමට ඉඩ නොතබන කර්මස්ථානය කියලා. ප්‍රබල කුසල් සහ ප්‍රබල අකුසල් විඳීමට ඉඩ නොතබන කර්මස්ථානය කියලා. ඒ වගේම හත්වෙනි එක උපස්තම්භක කර්මය කියන තැන සටහන් කරගන්න ජනක කර්මය පවත්වාගෙන යාමට උපකාර වන කර්මස්ථානය කියලා. ජනක කර්මය පවත්වාගෙන යාමට උපකාර වන කර්මස්ථානය කියලා. අටවෙනි එක ලියාගන්න උපඝාතක කර්මය කියන තැන කම්ම කියන තැන දුර්වල කුසල අකුසල නසාලන කර්මස්ථානය. දුර්වල කුසල අකුසල නසාලන කර්මස්ථානය කියලා. නවවෙනි එක ditta ධම්ම වේදනීය කම්ම කියන තැන ලියාගන්න සටහනක් දාගන්න මෙම භවයේදීම ඵල දෙන කර්මස්ථානය. දැන් අපි එක කලිනුත් සාකච්ඡා කරුවා ditta ධම්ම මේ ආත්මෙදීම ඵල දෙනවා කියන එක. මෙම භවයේදීම ඵල දෙන කර්මස්ථානය තමයි ඒ නම වෙන්නේ තියෙන්නේ ditta ධම්ම වේදනීය කම්ම. උප්පජ්ජ වේදනීය කම්ම අපි 10 වෙනි එක හැටියට සටහන් කරලා තියෙනවා. ධාන සමාපත්තිය ප්‍රබල කුසල් හා අකුසල් නොපිරිහෙන කර්මස්ථානය කියලා. ධාන සමාපත්තිය ප්‍රබල කුසල් හා අකුසල් නොපිරිහෙන කර්මස්ථානය කියලා. ඊට පස්සේ 11 වෙනි එක අපරාපරිය වේදනීය කම්ම කියලා සටහන් කරලා තියෙනවා. ඒකේ සටහනක් දාගන්න නිසිකල් පැමිණි කල්ලි ඵල දෙන කර්මස්ථානය කියලා. ඒ කියන්නේ කාලය ආපුවම තමයි ඒක විපාක දෙන්නේ. 12 වෙනි ස්ථානයේ ලියාගන්න අහෝසි කම්ම කියන තැන කුසල් අකුසල් ඵල නොදෙන කර්මස්ථානය කියලා. දැන් කේන්දරේ එහෙම නැත්නම් වේලාපත් කඩේ කොටු 12 වගේ මේ කම්ම නියාම කේන්ද්‍රයේ
කොටු 12 ඔයාලා දන්නවා මේ කම්ම නියාමය මේ ආකාර 12කට පළ දෙනවා කියලා අපි මුලදී ඉගෙන ගත්තා. ඒ 12 තමයි අපි ඔය සටහන් කරලා තියෙන්නේ. හැමෝටම මේකේ රෙකෝඩින් එක ලැබෙන්න සලස්සනවා. එතකොට තව සැරයක් කීප වතාවක් දාලා ඔයාලට මේක පුළුවන් වෙයි බලා ගන්න. සමහරවිට මේකේ වැඩි නිසා වැඩි වෙලා මේක සමහරුන්ට ලියා ගන්න අපහසු වෙන්නත් ඇති. එතකොට රෙකෝඩින් එක ලැබෙන නිසා ඔයාලට මේක අපහු කියවලා මේක සටහන් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඊළඟ පිටුවට යමු. ඒකේ තියෙනවා මේ ඍෂිවරු අපිට දායාද කරලා තියෙන මේ වේලාපත් කඩේ. එහෙම නැත්නම් මේක වසර 9000කට විතර ඉහත අභිඥාලාභී ඍෂිවරුන් ওই 18 දෙනෙක් මේ ජන්මියෙක් උපදින වෙලාවට තියෙන ග්‍රහ පිහිටීම කොටු 12කට සටහන් කරලා කොටු 12කදී අපිට අපේ වේලාපත් කඩේ හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. මේක ජ්‍යොතිෂය ඉගෙන ගන්නකොට අපි මේ කාරණාවල් මේ එක එක්කෙනාගේ කේන්දරේ මේක කොහොමද පිහිටලා තිබුණේ කියලා අපිට දැන හදා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කොහොම වුණත් අපි මේ භාව නිවේදනය කරන නිවේදක ස්ථාන සටහන් කරලා තියෙනවා. පළවෙනි එක හැටියට දැන් මේකෙත් අර ඔර්ලෝසුවේ කටු කැරගෙන පැත්තට නෙවෙයි මේ ඒකේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේකෙත් අපි මේ වේලාපත් කඩේත් අපි කොටු හඳුනගන්නේ අංක 1 හැටියට ලග්න භාවය කියලා තියෙනවා. එතකොට මේකේ මොකද්ද අපි කම්ම නියාමේ අපි මේ 12 ඉස්සල්ලාම බලාගමු. අංක 1 තියෙනවා අපි කම්ම නියාමේ. මේ ලග්න භාවය. දෙවෙනි එක තියෙනවා ධන භාවය. පළවෙනි එක ලග්න භාවය, දෙවෙනි එක ධන භාවය, තුන්වෙනි එක සහජ භාවය. මේක සටහන් කරලා තියෙන නිසා බලා ගන්න ලේසි. හතරවෙනි එක බන්දු භාවය, පස්වෙන්න පුත්‍ර භාවය, හයවෙන්න රෝග සතුරු භාවය, හත්වෙන්න කලත්‍ර භාවය, අටවෙන්න මෘත්‍යු භාවය, නවවෙන්න ධර්ම භාවය, දසවෙන්න කර්ම භාවය, 11 වෙන්න අය භාවය සහ 12 වෙන්න වැය භාවය කියලා තියෙනවා. එතකොට කම්ම නියාමයේ අනුව මේ 12 සටහනක් තියෙනවා. මේ ජ්‍යොතිෂය අනුව සටහනක් තියෙනවා. දැන් අපි බලමු මේ පිටු දෙකම තියෙන නිසා කම්ම නියාමයේ එහෙම නැත්නම් උපතට බලපාන කර්මස්ථානයේ තමයි ඒකේ අංක 1 හැටියට තියෙන්නේ. මේකේ අංක 1 හැටියට ලග්න භාවයේ තමයි තියෙන්නේ. එතකොට මේකේ පුළුවන් නම් ඒකේ සටහනක් දාගන්න මම ඒකට නම් තිත්තිරි දාලා ඉඩ ඇරලා නැහැ ලියා ගන්න පුළුවන්. මේ උපත සටහන් වෙන්නේ මේ ලග්න භාවය. ඒ වගේම ක්‍රියාකාරීත්වයේ පැවැත්ම ඊට අමතරව ඔය අටලෝ දහමම ක්‍රියාත්මක වෙන්නේ උතන ඔය ලාභ අලාභ දුක සැප නිന്ദා ප්‍රශංසා යස අයස ජන්මියෙකුගේ ඔය හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ඔය ලග්න භාවයේ තමයි. එතකොට එහෙනම් මේ උපතට බලපාන ජනක කර්මය වේලාපත් කඩේ ක්‍රියාත්මක වෙන්නේ මේ ලග්න භාවය හරහා. ඊට පස්සේ අපිට හඳුන ගන්න පුළුවන් දෙවෙනි භාවයේ ධන භාවයේ හැටියට මේ ධන භාවය කියන එක කොහොමද අපේ සඳහන් වෙන්නේ කම්ම නියාමයේ යටතේ ආචින්න කම්ම එහෙම නැත්නම් පුරුදු වලට බලපාන කර්මස්ථානේ. දැන් ඒ කරපු පුරුදු අනුව තමයි මේ ධන භාවය සකස් වෙන්නේ. දැන් මේ ධන භාවයෙන් කියවෙන තව කාරණා බොහොමයක් තියෙනවා. මේවා ජ්‍යොතිෂය ඉගෙන ගන්න ගත්තොත් මේ පුළුවන් මේක
මේ ධනයට අමතරව මේකෙන් ක්‍රියාත්මක වෙන සම්බන්ධ වෙන තත්ත්ව බොහොමයක් තියෙනවා. එතකොට දැන් අර පුරුදු අනුව තමයි මේ ජන්මියෙකුගේ ඉපදෙනකොට එයාගේ ධනය සටහන් වෙලා තියෙන්නේ. එයා මේ ප්‍රවේණි දීපල නැත්තම් අම්මල තාත්තලාගෙන් හම්බ වෙන දේවල්. එතකොට මේකේ ධනය කිව්වම ලොකු ආවරණ ප්‍රදේශයක් තියෙනවා. දෙවෙනි භාවයෙන් ධනය පිළිබඳ සාකච්ඡා කරනවා. තුන්වෙනි එක සහජ භාවය එහෙම නැත්නම් අපි වික්‍රමස්ථානය කියලා කියනවා. එතකොට ඒකට කොහොමද අපේ කම්ම නියාමයේ යටතේ සඳහන් වෙලා තියෙන්නේ ආසන්න කම්ම හැටියට. ඒක මරණාසන්න මොහොතේ සිට ඇති වූ sannivedanayanta බලපාන කර්මස්ථානය තමයි මේ සහජ භාවයේ නැත්නම් වික්‍රමස්ථානයේ සතහන් වෙලා තියෙන්නේ. එතකොට බන්දු භාවයේ නැත්නම් හතරවැන්න මෙතන අපි සඳහන් වෙන්නේ මව පදිංචිය පළදීම වාගේ දේවල්. එතකොට මේ ඔයාලා දන්නවා ඇති මං හිතන්නේ 4 කේන්ද්‍රය කියලා 1 4 7 10 කියන කොටු 4 තමයි 4 කේන්ද්‍රය කියලා කියන්නේ. එතකොට මේ ලග්න භාවයත් බන්දු භාවයත් කලත්‍ර භාවයත් කර්ම භාවයත් කියන 4 සමහරු මේක හඳුන්වනවා 4 කේන්ද්‍රයේ පාලු නම් එයා මේ පැවිදි ජීවිතයට යනවායි කියලා. ඉතින් අර මනුෂ්‍ය ජීවිතයක් අල්ලගෙන ඉන්න තියෙන ප්‍රධාන කොටු 4 තමයි ඔය 1 4 7 10 කියන්නේ. එතකොට ඒව නැතුව උපදිනවයි කියන්නේ එයා හුඟක් දුරට ලෝකෝත්තර වෙනවා කියන එකයි. හැබැයි එහෙම වෙච්ච හැමෝම මහාන වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒක ටිකක් ගැඹුරින් බලන්න තියෙන තත්වයක්. එතකොට මේ 4 බන්දුභාවය කියන්නේ මෙතනින් අපි සාකච්ඡා කරන්නේ මව පදිංචිය සහ පළදීම. එතන තියෙනවා නිරුත්සාහ සම්පත්තිය ඇති කරන කර්මස්ථානය කියලා. දැන් අපි කෙනෙක් උපදිනකොට ඉන්න තැනක් තියෙනවනේ කොහේ හරි පාරේ හරි ඒ අම්මලත් එක්ක tamunge කර්මය අනුව ඉපදිනකොට ඒ කෙනාට පදිංචිය පිළිබඳ ප්‍රශ්නේ උත්සාහයක් නැතුවම එයාට හම්බ වෙලා තියෙනවා. එතකොට අම්මව එයාට හම්බ වෙලා තියෙනවා. එයා පළ දෙන తත්වයේ පළ දීලා තියෙනවා. එතකොට ඔය 4 වෙන්නෙන් කියවෙන්නේ බන්දුභාවය කියන භාවයෙන් කියවෙන්නේ මව පදිංචිය පළ දීම වාගේ දේවල් තමයි විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. එතකොට පස්වෙනි භාවය අපි පුත්‍ර භාවය කියලා තමයි හඳුන්වන්නේ. මේකෙදී අපිට දැනගන්න පුළුවන් නියාම කම්ම නියාම කේන්ද්‍රයට ගියාම ගරුක කර්මය හම්බ වෙනවා ධාන සමාපatti කර්මස්ථානය කියලා. දැන් ඔතන ඔය ඉගෙනීම ගැන නැත්තම් මූලික අධ්‍යාපනය ගැන කියවෙන්නේ ඔතන. එතකොට ඔය පුත්‍ර භාවයේ ඇත්තටම පුත්‍රයන් ගැන කියවෙන්නේත් ඔතන. ඊට පස්සේ ඉගෙනීම ඊට අමතරව තවත් මේ පස්වැන්නෙන් කියවෙනවා ඉගෙනීම සතුට ආලය ප්‍රේමේ ලිංගික ආශ්‍රය මේ වගේ දේවල් සියල්ල බලන්නේ ඔය පස්වැන්නේ. ඉතින් අපිට අර කම්ම නියාම කේන්ද්‍රයේදී හම්බ වෙනවා ඒ තමුන් ධානගත උනේ මොන තත්වයන්ටද ආන් ඒ අනුව එතන අදාළ ග්‍රහය පිහිටන ඒ භාවයන්ට අධිපතිය පිහිටන තත්ත්වය අනුව අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. මේක අපි ජ්‍යොතිෂය ඉගෙන ගන්නකොට මේවා එකින් එක පුළුල්ව ගැඹුරුව අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට 6 වෙනි එකේ තියෙනවා රෝග සතුරු භාවය කියලා සටහන් කරලා. එතකොට මේක කම්ම නියාමයේ කොහොමද සටහන් වෙන්නේ? ප්‍රබල කුසල් හා ප්‍රබල අකුසල් විඳීමට ඉඩ නොතබන කර්මස්ථානය කියලා. එතකොට මේක අපිට ඒකේ ඉන්න ග්‍රහයෝ ඒ ග්‍රහයෝ ගමන් කරලා තියෙන නැකත් ඒ වගේම එතනට වැටිලා තියෙන දෘෂ්ටි ඒ වගේ දේවල් බලලා තමයි මේ රෝග සතුරු භාවය පිළිබඳ මේක නම් කරලා තිබුණාට මේ රෝග සතුරු භාවය කියලා මෙතන මේ
රෝග කියන එකෙන් රෝගම නෙමෙයි පැහැදිලි වෙන්නේ. කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන තත්ත්වය ඇති වෙන්නේත් ඔය 6 වෙන්න පදනම් කරගෙන තමයි. ඒ කියන්නේ සෞඛ්‍යයට අදාළ නැත්නම් උපස්ථානයට අදාළ ඒ කාරණා ක්‍රියාත්මක වෙන්නේ ඔය 6 වෙන්නෙන් තමයි. එතකොට එතන සුභ ග්‍රහයින්ට අයිති වෙලා තිබුණාද? අසුභ ග්‍රහයින්ට අයිති වෙලා තිබුණාද? මාරක ග්‍රහයින්ට අයිති වෙලා තිබුණාද? ඒ කියන කාරණා ඒ අදාළ සම්බන්ධිත ග්‍රහය මොන නැකත්වල ගමන් කරලා තිබුණාද කියන කාරණාවල් මත අපිට තීරණය කරන්න පුළුවන් මේ ඉපදිච්ච ජන්මියට කොහොමද ඒ 6 වෙන්නේ බලපෑම කියන එක. ඊට පස්සේ 7 වෙනි භාවයේ කලත්‍ර භාවය කියලා කිව්වා. එතකොට මේ කලත්‍ර භාවයෙන් ඇත්තටම නිත්‍යානුකූල විවාහය ඔය කාමය රාගය ප්‍රජනනය ඒ වගේ දේවල් ගිවිසුම් නීති පොරොන්දු මේ වගේ දේවල් සාකච්ඡා වෙනවා මේ නිවේදනය වෙනවා. එතකොට මේක නියාම කම්ම නියාම කේන්ද්‍රයේ සටහන් වෙන්නේ උපස්තම්භක කර්මය හැටියට. ඒ කියන්නේ ජනක කර්මය නැත්තම් අර පළවෙනි එකෙන් හම්බෙච්චි පවර් එකට අපි ඉපදුනහම ඒක පවත්වගෙන යන්න බලපාන කර්මස්ථානය තමයි මේ 7 වෙන්නේ තියෙන්නේ නැත්තම් කලත්‍ර භාවයේ තියෙන්නේ. දැන් මෙතන මාරක ග්‍රහයකට වාගේ අයිති වෙලා තිබුණා නම් බොහෝ දුරට හම්බ වෙන භාර්යාවත් එක්ක ටිකක් පැටලි සහගත අවුල් සහගත තත්වයක්. එතකොට එතන අසුභ මාරක ග්‍රහය තැම්පත් වෙලා හිටියනම් ඒ වගේ පැටලි සහගත තත්වයක් උද්ගත වෙන්න පුළුවන්. මේවා අපි මේ පලාපල කියන කොටස ඉගෙන ගන්නකොට අපිට විශේෂයෙන් මේවා ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි 8 වෙනිෙන් විග්‍රහ කරන්නේ මෘත්‍යුභාවය. මේක ටිකක් ගැඹුරුයි අමාරුයි. මේක දන්නවා මෘත්‍යු කියන්නේ මෘත්‍යු කලෙබරේ කියන්නේ මේ මරණ දේහයට තමයි මෘත්‍යු කලෙබරේ කියලා කියන්නේ. එතකොට දැන් මේ මරණය ගැන කියවෙන ස්ථානයක් තමයි 8. ඒ වුණාට මේකෙන් මරණය විතරක් නෙමෙයි උරුම හිමිකම් පවා කියවෙනවා. ඒ කියන්නේ මේකේ දෑවැද්ද ගැන කියවෙනවා. එතකොට තමුන්ගේ මියගිය අයගෙන් හම්බ වෙන උරුම හිමිකම් මේකෙන් කියවෙනවා. එතකොට ලෙඩ රෝග දැන් ඔය අර්සස් වාගේ රෝග සම්බන්ධයෙන් නැත්තම් අපි දන්නවා මේ මල මාර්ගයේ සම්බන්ධයෙන් ඇති වෙන රෝග සම්බන්ධයෙන් බලන්න වෙන්නේත් ඔය 8 වෙනිෙන් තමයි. එතකොට මේ දෑවැද්ද ගැන කියවෙන්නේත් 8 වෙනිෙන්. විශ්‍රාම වැටුප ගැන හොයාගන්න වෙන්නේත් 8 වෙනිෙන්. එතකොට ඒ වගේම මාරක ස්ථානයක් හැටියටත් 8 වෙන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් ඒක කම්ම නියාමයේ හැටියට උපඝාතක කර්මය දුර්වල කුසල කර්ම නසාලන කර්මස්ථානයේ හැටියට තමයි ඒකේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ditta ධම්ම වේදනීය කර්ම තමයි 9 වෙනි එකෙන් හඳුන්වන්නේ. අපිට භාව නිවේදක කේන්ද්‍රයක හම්බ වෙනවා ධර්ම භාවයේ හැටියට. ඊට පස්සේ 10 වෙනි එක කර්ම භාවය. මේ ධර්ම සහ කර්ම භාවයේ අධිපතිය දෙන්න කොහේ හරි එකට සංයෝග වෙලා තිබුණොත් ධර්ම කර්මාධිපති කියන යෝගය පවා ඇති වෙනවා. එතකොට මේ 9 වෙන්න ධර්ම භාවයයි මේකෙන් තමයි ඔය කෙනෙකුගේ පෙරපින් එතකොට මේ ආගමික භක්තිය දේව භක්තිය ඒ වගේ දේවල් දැන් මේ ජ්‍යොතිෂ විෂය ගත්තාම මේකත් හැම කෙනෙක්ම මේකට කැමති වෙන්නේ නැහනේ. දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න අය වුණත් තට්ටු කරලා බලන්න තමුන්ගේ හිතට මේක මම මේ අවංකවද කියලා මේකට කැමැත්තක් තියනවද කියලා. දැන් ওই 9 වෙන්න කියන ස්ථානයේ මේ අසුභ මාරක ග්‍රහය නැතුව සුභ තත්වයක තිබුණා නම් හේතු වාගේ ග්‍රහයක් හොඳට හිටියා නම් එතකොට මෙතන මේ භක්තිය කියන එක බොහොම උපරිමෙන් එයාගේ සටහන් වෙනවා. මේක නැතුව ගියාම තමයි ඒ අය කියන්නේ අයියෝ ඕවා වැඩක් නැහැ. එහෙමද මෙහෙමද කියලා කතා කරන්නේ ඔය 9 වෙන්නේ තියෙන తত্ত্বය මත තමයි. දැන් එතකොට මේ ධර්මභාවයෙන් විශේෂයෙන් මතුවෙන්නේ පෙරපින් වාගේ දේවල්. එතකොට ඔය දුර ගමන් වාගේ දේවල් උසස් අධ්‍යාපනයේ වාගේ தত্ত্ব මතුවෙන්නේත් ඔය 9 වෙන්නෙන් තමයි. අපි මේ නිවේදනයන් හැටියට අපි ඒවා අපි හඳුනා ගන්නවා. එතකොට මේ දසවැන්නෙන් කර්ම භාවයේ හැටියට දසවැන්න හඳුන්වලා තියෙනවා. මේ කර්ම භාවයෙන් කෙනෙකුගේ රැකියාව
පියා නමවැන්නෙන් තමයි. නමුත් පියා දසවැන්නත් සම්බන්ධ වෙනවා. කර්ම භාවයේ හැටියට මොනවද කියන්නේ අපි උපජ්ජ වේදනීය කර්මය තමයි කම්ම නියාමයේ හැටියට අපිට හඳුන ගන්න පුළුවන්. ධාන සමාපත්තිය ප්‍රබල කුසල් සහ අකුසල් නොපිරිහෙන කර්මස්ථාන. දැන් මේ තාත්තව හම්බ වෙනවා කියන්නේ ඒක තාත්තා මොන තත්වෙන්ද හම්බ වෙන්නේ කියලා ජන්මියෙකුට මෙතනින් තමයි සටහන් වෙන්නේ. එතකොට මෙතන මේ රැකියාව දැන් මෙතන රවි වාගේ ග්‍රහයෙක් උච්ච වෙලා එහෙම තිබුණොත් එයාට රජයේ රැකියාවක් ලබන්න බොහෝ දුරට අවස්ථාව තියෙනවා. බොහොම දීප්තිමත්ව ඒක කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. රවි ග්‍රහය වාගේ උච්ච වෙලා හැම එතන තිබුණොත් රවි කියන ග්‍රහය උච්ච වෙන එකේ තරම් හොඳ තත්වයක් නෙවෙයි. නමුත් ඒ රැකියාව පැත්තෙන් එහෙම හොඳ තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේක අපි පලාපල පාඩමේදී බොහොම පැහැදිලිව ඉගෙන ගන්නවා. එතකොට 11 වෙන්න තමයි අයභාවය. ඒ කියන්නේ අපි අර දෙවැන්නෙන් ඉගෙන ගත්තේ ධනභාවය. මේ 11 වෙන්නෙන් ඉගෙන ගන්න 11 අයභාවයේ හැටියට මේක තියෙනවා නිසිකල් පැමිණි කල්හි ඵල දෙන කර්මස්ථානෙ. ඒ කියන්නේ ලැබෙන ඒවා ලැබෙන්නේ ඒ නිසි කාලයට තමයි. ඒවා හැම කෙනෙකුටම හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ ජීවිතේ හැටි. දැන් කෙනෙකුට සමහරලාට බොහොම නිරායාසයෙන් ආදායම සකස් වෙන අය ඉන්නවා. සමහර කෙනෙක් ඊටාම මහන්සියෙන් මේ ආදායම සකස් කරගන්න වෙනවා. අපි කොච්චර මහන්සි වුණත් සමහරලාවට ලැබෙන්නේ නැති තත්ත්ව අපිට හඳුනා ගන්න ලැබෙනවා. එතකොට මේ අයභාවයෙන් එහෙම නැත්තම් අපි මේක කම්ම නියාමයේ හැටියට ගත්තොත් නිසිකල් පැමිණි කල්හි තමයි මේක ඵල දෙන්නේ. ඒ කාලය පැමුණුනහම වැඩි දඟලන්න ඕනෙත් නැහැ. වැඩේ හරියට කෙරෙනවා. පටපට ගාලා ආදායම් ටික සකස් වෙනවා. ඒකට අපි කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒක අපි ජ්‍යොතිෂයේ හැටියට හඳුනා ගන්නවා අයභාවය හැටියට. නැත්තම් මේ වේලාපත් කඩේක අපි අයභාවයේ හැටියට හඳුනා ගන්නවා. එතකොට වැයභාවය එහෙම නැත්තම් 12 වෙන්න අපි අහෝසි කර්ම හැටියට තමයි හඳුනගන්නේ. කුසල් අකුසල් ඵල නොදෙන කර්මස්ථානය කියලා. මේකෙන් වියදම් වගේම ওই දුර ගමන් ඒ කියන්නේ අපෙන් පත් වෙන්න ඇති. ඔව් දැන් ඒක හරි ගිහිල්ලා තියෙන්නේ. එහෙම අපහසුකම් අත්විඳින්න සිද්ධ වෙනවා මේ කාලගුණික තත්වයක් එක්ක. එතකොට අපි මේ 12 වෙනි විස්තරය තමයි කතා කර කර හිටියේ වැයභාවය. 12 වෙනි කම්මනියාම කේන්ද්‍රයේ අහෝසි කම්ම හැටියට තමයි හඳුනගන්නේ. කුසල් අකුසල් ඵල නොදෙන කර්මස්ථානයේ හැටියට. ඒක වැයභාවයේ හැටියට තමයි අපේ භාව නිවේදක කේන්ද්‍රයේ හඳුනගන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ කර්මය අපේ ජීවිතේට කොයිතරම් බලපාලා තියෙනවද? දැන් මේක මේ අපි මේ හදපු කේන්දරේ මේ පොදුවේ තියෙන එකක්. මේ භාවයන් ටික මේ එක එක්කෙනාගේ මේක වෙනස්. මේ හැබැයි මේ භාවයන් ස්ථීර වශයෙන්ම කෙනෙකුගේ එක කියන්නේ ලග්න භාවය තමයි. දෙක කියන්නේ ධන භාවය තමයි. තුන සහජ භාවය, හතර බන්දු භාවය. ඒ ආදි වශයෙන් ඔය සටහන් කරලා තියෙන භාව ওই විදිහටම බලපාන. හැබැයි ඔය භාව එක එක්කෙනාට අයිති වෙන්නේ. දැන් අපි හිතමුකෝ මේෂ ලග්න එක්කෙනෙකුට නැත්නම් වෘෂභ ලග්න එක්කෙනෙකුට මේකේ වෙනස් හැටියට තමයි මේ භාව පිහිටන්නේ. ඒ පිහිටපුව මේ භාවයේ අයිතිකාරයා, ඒ භාවයේ ඉන්න ග්‍රහයෝ, ඒ භාවයට වැටෙන දෘෂ්ටි, ඒ ඉන්න ග්‍රහයෝ ගමන් කරලා තියෙන නැකත් අධිපතියෝ, මේක අයිතිකාරයා මොන නැකතකද ගිහිල්ලා තියෙන්නේ, ඒ අය සුබද අසුබද කියන தত্ত্বය මත තමයි කෙනෙකුගේ తত্ত্বය
අපිට නැත්තම් පලාපලය අපිට කියන්න සිද්ධ වෙන්නේ. දැන් හොඳයි එහෙමනම් යම්කිසි අදහසක් එන්න ඇති මේ වෙනකොට ඊළඟ පිටුවේ ඔයාලට තියෙනවා පොඩි සටහනක් ලියා ගන්න පුළුවන්. මම ඒක හිමීට කියන්නම්. ඒ සටහන යොදා ගන්න. බුද්ධ දර්ශනයේ තරම් මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ වෙනත් දර්ශනයක් බුද්ධ දර්ශනයේ තරම් මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ වෙනත් දර්ශනයක් දහමක් ධර්මයක් නොමැති බව අද බටහිර විද්වතුන් පවා පසක් කර තිබේ. මේසා පූර්ණ දහමකින් කියන ජීවිත පණිවිඩය නැතහොත් ග්‍රහ බලය වෙනස් කිරීම සෙසුපටු නොවේ. දැන් මේ කර්මයට අනුව බලපාන තත්වයක් වෙනස් කරන්න ඒ තරම් ලේසි නැහැ. ඒ වෙනස් කිරීමට අපලය බලපා ඇති ජන්මියාට මහත් ඕනෑකමක් තිබිය යුතු වෙයි. දැන් ජ්‍යොතිර්වේදියෙක් කතා කරලා කියලා ඔයාට මෙන්න මේ අපලේ බලපාලා තියෙනවා කියලා කිව්වොත් ඒ ජන්මයට ඕනකමක් තියෙන්න ඕන මේකෙන් ඒගොඩ වෙන්න. අර කර්මය අනුවයි මේක බලපාලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න සෙසුපටු නෑ ඒක. වෙනස් කරන්න අමාරුයි. හැබැයි ජ්‍යොතිෂ වේදියාට පුළුවන් ඒක හොයාගන්න. හොයාගෙන ජ්‍යොතිෂ වේදියා කියනවා ඔයාට මෙන්න මේ අපලේ මෙන්න මේ කාල සීමාව තුල බලපැවැත්වෙනවා කියලා. එහෙමනම් එය වෙනස් කිරීමට අපලය බලපා ඇති ජන්මියාට මහත් ඕනෑකමක් තිබිය යුතු වෙයි. අපලලත් ජන්මියා ඊතා ඕනෑකමින් මේ පිළිබඳ කටයුතු කළ යුතු වෙයි. චිත්ත රූප මවාගත යුතු වෙයි. තමන් උපන් මොහොතේ ග්‍රහචාරය අනුව සිදුවීමට ඇති දේ කාර්මික දෝෂයක් ඇති වුණා. ඔයාලට මං හිතන්නේ දැන් ඇහෙනවා ඇති. මේ කාලගුණික තත්ත්වේ නැත්තම් වර්ෂාව නිසා තමයි මෙහෙම අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. දැන් මං හිතන්නේ ඒක හරි ගියා. ඔයගොල්ලන්ට මාව ඇහෙනවා. අපි එන සටහන ලියා ගනිමු. තමන් උපන් මොහොතේ ග්‍රහචාරය අනුව සිදුවීමට ඇති දේ දැනගත හැකි වීම ජ්‍යොතිෂ විද්‍යාවේ
ආශ්චර්යයකි. වෙන්න තියෙන දේ ජ්‍යොතිෂය හරහා දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙත් එම සිදුවන්නට තිබෙන දේ වෙනස් කිරීම එහෙත් ඒ සිදුවන්නට තිබෙන දේ වෙනස් කිරීම ඊතා අපහසු බව පෙනෙයි. වෙන්න තියෙන දේ දැනගත්තට තියෙන දේ වෙනකොට ඒක වෙනස් කරන්න සෙසුපටු නෑ, ලේසි නෑ. ඒ කම්ම නියාමයයි. ඒ කම්ම නියාමයේ හින්දා තමයි කම්ම නියාමය ජීවිතයට බලපැවැත්වෙන නිසා තමයි ඒක වෙනස් කරන්න අමාරු. එසේනම් මේ කරුණු දැනගන්නේ කුමන ඵලයකටදයි ප්‍රශ්නයක් ඇති වෙයි. එසේනම් මේ කරුණු දැනගන්නේ කුමන ඵලයකටදයි ප්‍රශ්නයක් ඇති වෙයි. දැන් ඔයාලට උනත් හිතෙනවා එහෙනම් ඉතින් මොන එහෙකටද මේක දැනගන්නේ කියලා. එහෙම හිතෙනවා. මොනවා හරි අමාරුවක් වෙලා ජ්‍යොතිෂවේදියා ගාවට ගියාම ජ්‍යොතිෂවේදියා වෙලාව බලලා කියනවා ඔයාට මේ කාලවල මෙහෙම සිද්ධ වෙනවා කියලා. එතකොට ජ්‍යොතිෂවේදියාගේ ආශ්චර්යය එයා ඒ දේ කිව්වට ඒක වෙනස් කරගන්න අමාරුයි. වෙනස් කරගන්න අමාරු කම්ම නියාමයේ ඒ තරම්ම බලවත් නිසා. හැබැයි ඊළඟට ලියාගන්න සුදුසුකම්ලත් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට වේලාපත් කඩය පරීක්ෂා කිරීමෙන් එම අපලය දුරුවන් කිරීම සඳහා සුදුසුකම්ලත් දක්ෂ ජ්‍යොතිෂවේදියෙකුට වේලාපත් කඩය පරීක්ෂා කිරීමෙන් එම අපලය දුරුවන් කිරීම සඳහා පිටුවහලක් විය හැකිය. දක්ෂ ජ්‍යොතිෂවේදියාට ඒක හඳුනා ගන්න පුළුවන්, ඒකට උදව්වක් උපකාරයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඉඩක් තිබේදයි බලාගත හැකි වන්නේද? දැන් ඒකට මේ ජන්මියට ඉඩකටක් තියනවද කියලා බලා ගන්න වෙන්නේ වේලාපත් කඩය ඇසුරෙන්මයි. ඒ වේලාපත් කඩේ බලලම පුළුවන් මෙයාට මොකක් හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒ සඳහා අනෙකුත් ග්‍රහ පිහිටීම් සියුම්ම පරීක්ෂා කිරීමට සිදුවේ. ඒ කියන්නේ දැන් මේ අපලේ බලපාලා තියෙන තත්ත්වය අපි දැන් මෙහෙම කියමුකෝ, මෙන්න මේ කාල සීමාව ඇතුලේ ඔයාට ගෝචරයෙන් ඒ රාශියක් බලපානවා කියලා කියනවා. ජ්‍යොතිෂවිද්‍යාව ඒක කියනවා. එතකොට ඒකට මොකද්ද කරන්න පුළුවන්, ඒක කෙරුවොත් වැඩක් වෙනවද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ කේන්දරේම බලලා තමයි. මොකද ඒකේ තියෙන අනික් පිහිටීම් එක්ක අනික් ග්‍රහයන්ගේ බලවත්භාවයන් එක්ක කොයි ග්‍රහය හරහාද මේකට වැඩක් කරන්න පුළුවන් කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අර සුදුසුකම්ලත් දක්ෂ ජ්‍යොතිෂ වේදියාටයි. හොඳයි. ඊගාවට ලියාගන්න මේ සඳහා ඊළඟට ලියාගන්න දැන් මේකේ தত্ত্বය අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕනනේ. මේ ජ්‍යොතිෂවේදියා ගාවට ගියාම ජ්‍යොතිෂවේදියා කරන කාර්යය මොකක්ද කියලා. දැන් අපි හිතන්න යකඩයක් රත් වෙලා තියෙනවා. ඒ යකඩේ උස්සලා එතනින් අයින් කරන්න ඕන. ඇල්ලුවොත් පිච්චෙනවා. එහෙනම් ඒ ජ්‍යොතිෂවේදියාට පුළුවන් ඒක අඬුවක් යොදාගෙන උස්සලා ඒ අවශ්‍ය කරන තැනින් තියන්න. ඒ වගේම වැස්සක් වහිනවා තදේට. මේ ගමන යන්නමත් ඕන අහවල් වෙලාවට. දැන් මොකද කරන්නේ? උඩයක් ඉහළලා දීලා කකුල් දෙක තෙමෙනවා. හැබැයි ඔළුව බේරගෙන යන්න පිළිසරණක් වෙන්න ජ්‍යොතිෂවේදියාට පුළුවන්කම තියෙනවා. 100% සම්පූර්ණයෙන්ම නෙමෙයි. හැබැයි කකුල් දෙක තෙමෙනවා. ඔළුව බේරගන්න මගක් කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක මෙන්න මේ විදිහට සටහන් කරගන්න. යකඩේ රත් වී ඇතනම් යකඩය මේ අවස්ථාවේ අල්ලා ඉවත් කළ යුතුයම නම්
අඬුවක් යොදාගෙන එම යකඩේ ඇල්ලීම කළ හැකි වෙයි. වැස්ස තදනම් ගමන යා යුතුයම නම් වැස්ස තදනම් ගමන යා යුතුයම නම් කුඩයක් ඉහලාගෙන පාද තෙමුණද ඔළුව බේරාගෙන ගමන යා හැකි වෙයි. ඔළුව බේරාගෙන ගමන යා හැකි වෙයි. මේ සියුම් ඉව ඇත්තේ දක්ෂ ජ්‍යොතිෂ වේදියාටය. මේ සියුම් ඉව ඇත්තේ දක්ෂ ජ්‍යොතිෂ වේදියාටය. දැන් මේ ඇත්තටම මේ ගත්ත උදාහරණ දෙක යකඩේ රත් වෙච්ච එකවත් උඩේ ඉහළගෙන යන එකවත් නෙමෙයි. මේ ජ්‍යොතිෂ වේදියාගෙන් කෙරෙන කාර්යය තමයි අපි ඒ උදාහරණයෙන් අපි හඳුනගන්නේ මෙන්න මේ විදිහේ වැඩක් තමයි කෙරෙන්නේ කියන එක. දැන් කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ නම වෙන්න බලලා නම වෙන්නේ හොඳ තත්වයක් තියෙනවා නම් දැන් අපි හිතමු දානයක් මානයක් දීලා පිරිකරක් පූජා කරලා නැත්තම් දිත්‍ය ධම්ම වශයෙන් එයාට යම්කිසි පින්කමක් කරලා ගොඩ ගන්න පුළුවන් තත්ත්ව තියෙන්න පුළුවන්. එතන නීච සතුරු වෙලා එතන බොහොම අමාරු දෘෂ්ටි වැටිලා අරිතු දෘෂ්ටි වැටිලා එහෙම තියෙනවා නම් එයාට ටිකක් අමාරුයි ඒ කටයුත්ත කරන්න. එහෙනම් අපි ඊට වඩා එහා ගුප්ත ශාස්ත්‍ර හරහා හරි ඒ කරන්න පුළුවන් දෙයක් කරලා මේ අපි ඉපදිලා තියෙන ලෝකේ නැත්තම් මේ අපි ලෞකික ජීවිතේ ගොඩ දාගන්න දේවල් තමයි මේවා. මේ නිවන් දකින්න කාරණා එහෙම නෙමෙයි මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ මේ නිවන් පැත්තට යන මාර්ගයක් නෙමෙයි. මේ අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කරන දෙයක්. නමුත් ඒ ලෝකෝත්තර මාර්ගයේ යන කෙනෙකුට උනත් මේක උපාදානය කරගන්න නැතුව මේක තදින් අල්ලගන්නේ නැතුව මේ ගත කරන ජීවිත කාලය සාර්ථක කරගන්න කාට හරි පිළිසරණක් වෙන්න තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මේ ජ්‍යොතිෂ විද්‍යාව හරහා පුළුවන්කම තියෙනවා. මේක කරයි කියලා හැබැයි නිවන් දකින්න පැත්තට යන්නේ නැති බව මතක තියාගන්න. මේක උපාදානය කරගන්න හොඳ නැති බවත් මතක තියාගන්න. ඒක දන්නවා බෞද්ධයෝ හැටියට අපි අවසාන වශයෙන් කොතනටද යන්න ඕනේ මොකක්ද කරන්න ඕන කියන එක ඒකත් පැත්තක තියාගෙන පැත්තක නෙමෙයි ඒක හිස මුදුනේ තියාගෙන මේ දේවල් ඊට අඩුවෙන් ඊට මෙහායින් මේ ජීවිත සාර්ථක කරගන්න මේ ඉපදිලා තියෙන ජීවිතේ සාර්ථක කරගන්න මේ ජ්‍යොතිෂ විද්‍යාව හරහා පිටුවහලක් කරගන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් ලියා ගන්න මේ සඳහා ජ්‍යොතිෂ වේදියා දෙනු ලබන උපදෙස් මේ සඳහා ජ්‍යොතිෂ වේදියා දෙනු ලබන උපදෙස් තරයේ පිළිපැදිය යුතු වන අතර යදනු ලබන ශාන්ති කර්ම එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු වෙයි. දැන් මේ අපලයක් ආපුවම කොහොමද ඉස්සෙල්ලාම දැනෙන්නේ? කාටද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? මෙහෙම ලියා ගන්න. අපලය මුලින්ම දැනෙන්නේ සිතටය. දැන් මේ මට මෙහෙම වෙලා කියලා හිතෙන්නේ ඉස්සෙල්ලාම හිතට තමයි දැනෙන්නේ. අපලය මුලින්ම දැනෙන්නේ සිතටය. සිතේ ඇතිවන නොසන්සුන්භාවය, දුම්නස අපලය වශයෙන් වර්ධනය වන අතර ගතටද අපලය ක්‍රියාත්මක වෙයි. දැන් හිතට විතරක් නෙමෙයි ටිකක් මේකත් එක්ක ඔට්ටු වේගෙන යනකොට ගතටත් මේක දැනෙනවා. ගතටද අපලය ක්‍රියාත්මක වෙයි. ශනිගෙන් යෙදෙන ඒනාස්තක අපල, රවිගෙන් කුජගෙන් යෙදෙන අපල ආදීයේදී රවිගෙන් කුජගෙන් යෙදෙන අපල ආදීයේදී කැඩීම් බිඳීම් තැලීම් ආදීන් අපලය සක්‍රිය වෙයි. දැන් මේ අපලයක් වෙලා කියලා දැන් මට මොනවා හරි කරලා දන්නේ නැහැ කියලා මේ හොඳට උන්නු එක්කෙනාට හිතෙන්න ගන්නවා. ඒ වගේම හොඳට උන්නු එක්කෙනාට මට දැන් අසනීපයි කියලා
දැනෙන්න ගන්නවා. එයා වැඩි කියනවා. සමහරලාට දරුවෙකුට රස්සාවක් නැති එක ගැන අම්මා තාත්තා බොහොම බරපතල විදියට කල්පනා කරනවා. විශේෂයෙන් අම්මා. ඒ දරුවට ගාණක්වත් නැහැ. ඒ දරුවා බොහොම සතුටින් ඉන්නවා. හැබැයි අම්මා ඒකත් එක්ක ඔට්ටු වෙනවා. එතකොට මේ අපලේ තියෙන්නේ දරුවටද අම්මටද? මේ අපලේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ අම්මට. දැන් අම්මයි කේන්දරේ බැලුවොත් ඒක හොයාගත්ත හැකි. ඒ නොසන්සුන්භාවය නැත්තම් අම්මගේ ඒ කලකිරුණු తত্ত্বය ඒ ගැන ඔට්ටු වෙන එක බොහොම වැඩි වෙනවා. එතකොට මේ ඒ අපලය ඒ විදිහට ගිහිල්ලා එයා සමහරවිට අසනීප තත්ත්වයට පවාපත් වෙන්න පුළුවන්. මේක ගැන හිතලා. ඒක ගතටද ක්‍රියාත්මක වෙනවා කියන්නේ අන්න ඒකයි. හරි එහෙමනම් යම්කිසි අදහසක් ආවා මේකේ අවසාන පිටුවට යන්න අවසාන පිටුවේ ශ්ලෝක දෙකකුත් එක්ක අපි පොඩි සටහනක් දාලා තියෙනවා මේ ජ්‍යොතිෂයේ තියෙන වැදගත්කම ගැන තමයි මේ සටහන තියෙන්නේ ඒ ශ්ලෝක දෙකෙන් මෙන්න මෙහෙමයි කියවෙන්නේ ශබ්ද ශාස්ත්‍රං මුකං ජ්‍යොතිෂං චක්ෂුසී ක්ෂේත්‍ර මුක්තං නිරුක්තංච කල්පහ කරව් යාතු ශික්ෂාස්ය වෛද්‍යස්ය සා නාසිකාපාද පද්මවයං ඡන්දා අදෛර් බුද්ධ ඊළඟ ශ්ලෝකයෙන් කියවෙනවා වේද චක්ෂුං කිලේදං සමූර්තං ජ්‍යොතිෂං මුක්ඛතා ඡාංග මධ්‍යේෂු තෙනෝච්චතේ සංයුතෝ පිතරේ කරණ නාසාදි විශ්චක්ෂුසා නෙග්න හීනෝන කිංචිවිත් කරහ ව්‍යාකරණයේ වේද පුරුෂයාගේ මුඛයයි ජ්‍යොතිෂය දෙයසයි නිරුක්ති ශාස්ත්‍රයේ දෙකණයි කල්පය දෑතයි ශික්ෂාව නාසයයි ඡන්දස්ස පා දෙකයි ජ්‍යොතිෂය වේද පුරුෂයාගේ ඇසවන බැවින් එයම අනෙක් අවයවයන් අතර ප්‍රධාන අවයවය වෙයි කන්නාසා ආදී අනෙකුත් අවයවයන් ඇතද ඇස නැතිනම් කිසිවක් කළ නොහැකි වේමයි මේ කොයිද සඳහන් වෙන්නේ තාජික නීලකණ්ඨි ග්‍රන්ථය නක්ෂස්ස ශිරෝමණිය කියන ග්‍රන්ථවල මූලාශ්‍ර ග්‍රන්ථවල මේක සඳහන් වෙලා තියෙනවා ඊට පස්සේ මේ ශාස්ත්‍රය කාටද දෙන්න ඕන කියන එකත් සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ශාන්තාය ගුරු භක්තාය ඍජු වේර්චිත ස්වාමිනේ ආස්තිකාය ප්‍රධාත්වයන් තතශ්‍රයෝ භ්‍යාවප්සති ශාන්ත වූද ගුරු භක්තිය ඇත්තා වූද ඍජු වූද ගුරුන් කෙරෙහි පුදනාලද ස්වාමිත්ව ඇත්තා වූද පරලොව ඇතයයි විශ්වාස කරන්නා වූද අයට මේ උතුම් ශාස්ත්‍රය දිය යුත්තේමයි එතකොට මේ අරණ ජ්‍යොතිෂ පරිශන ඒකකය මේ ඉගෙනීම් කටයුතු වල යෙදලා තියෙන බව ඔබ දැනටමත් දන්නවා මේ නියාම ධර්ම නැත්නම් භාව නිවේදක තත්ත්ව ගලපමින් අනිකුත් ප්‍රවේශයන් නිවැරදිවත් අප්‍රමාදීවත් ගුරු මුස්ටි නොතබා ජ්‍යොතිෂය හදාරන්න මේ අරණ ජ්‍යොතිෂ පරිශන ඒකකයක එකතු වෙන්න කියන පණිවිඩය තමයි මේ පණිවිඩය දෙන්න තමයි මම හිතන්නේ අර මුලින් ඇහුවා මේ සර් මේකේ පර්පස් එක මොකක්ද කියලා. එතකොට මෙන්න මේ පණිවිඩය දෙන්න තමයි අද මම මේ අවස්ථාව කරගත්තේ. දැන් එතකොට මේ අය මං හිතන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක් එක්කම මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා. ඉතින් මේ අයට මේ අංක හරහා පෞද්ගලිකව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් මගේ පන්ති මේ මම අර සඳහන් කරලා තියෙන පන්ති වලට අමතරව කෙනෙකුට පුළුවනි මේ ඔන්ලයින් එක හරහා සම්බන්ධ වෙන්නත් ඒ වගේම පන්ති
සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ස්ථානවල කඩවත ගම්පහ, කුලියපිටිය පන්නල, හලාවත, නාත්තණ්ඩිය, ඒ වගේම ආනමඩුව. දැන් මම කල්පනා කරන මාදම්පේ මම දැන් කල්පනා කරනවා මේ අපේ ලින්ක් එකත් එක්ක සම්බන්ධ වෙච්චි බොහොමයක් මේ කුරුණෑගල පැත්තෙත් ඉන්නවා. ඒක නිසා මම දැනට මේ වෙනකොට මම ඒක සකස් කරගෙන තිබුණේ නැහැ. කුරුණෑගලත් පන්තිය කරන්න මගේ අදහසක් තියෙනවා. එහෙම වුණොත් මේකේ ඒ සම්බන්ධ අයට මාත් එක්ක කතා කරන්නත් පුළුවන්. මමත් මේකේ සටහනක් දාලා ඔයාලට දැනුම් දෙන්නත් කල්පනා කරනවා. තම තමුන් කාර්යබහුල ඇති, වැඩ රාජකාරී ඇති. එහෙම කෙනෙකුට ඔය 6:00 නැත්නම් 7 කියන වෙලාවේදී මේ පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මං දිනයක් තීන්දුව කරලා දාපුවම මාසෙට දවස් 2ක් තමයි අපි මේ පන්තිය පවත්වන්නේ. දැන් මේ පන්ති දැන් අපි මේව ගත්තොත් දැන් මේ ඔන්ලයින් පන්තිය අද 3 වෙනි බදාදා. එතකොට ඊළඟ පන්තිය පළවෙනි බදාදාට තමයි යෙදෙන්නේ. පළවෙනි සහ 3 වෙනි බදාදාවල් වල තමයි මේක කෙරෙන්නේ. එතකොට අනික් පන්තිත් මම ඒ විදිහට සකස් කරලා තියෙනවා. ඒක මා එක්ක කතා කරලා සකස් කරගන්න පුළුවනි. දැන් මේ අය ඇත්තටම බලාපොරොත්තු වෙන ඇති සර් මේකේ කොහොමද පන්ති ගාස්තු එහෙම කියලා. ඒකත් මම මේ අවස්ථාවේදීම කියන්නම්. මගේ මේ ෆිසිකල් පන්තියකට සම්බන්ධ වෙනවා නම් ඒ පන්ති අවස්ථාවේදී පන්තියට ගාස්තු ගෙවන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් පන්තියට සහභාගී වෙනවා නම් එකවර පන්තියට මුදල් ගෙවනවා නම් ඒ කෙනෙකුට කිසිම ගැටලුවක් නැහැ. මේ පාඨමාලාවේ ගාස්තුව 36000ක් වෙනවා. ඒ 6000 ඇරලා 30000ක් ගෙවලා ඒ අයට ඒ අවුරුද්දක් ඇතුලේ කෙරෙන පන්ති වාර 24ක් මාස 12ක් ඇතුලේ ඒ අපේ අන්තර්ගතයක් තියෙනවා. ඒක ජ්‍යොතිෂ වේදිකෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒ සුසුකම් ලබලා දෙන පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අර ෆිසිකල් පන්තියකට සම්බන්ධ වෙනවා නම් ඒකෙදි නම් ඒක ඒ පන්තිය පවත්වන අවස්ථාවේදී ඒ මාසෙකට අදාළ රුපියල් 3000ක වාරිකය ගෙවලා වාරික මුදල පාඨමාලා ගාස්තුව තැන්පත් කරලා ඒ කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. ඒ කෙනෙකුට වුණත් අර එකවර මුදල් ගෙවලා යන ඒ පිළිවෙලේ යන්නත් පුළුවන්. එතකොට ඒ පාඨමාලා ගාස්තුව 36000ම අවශ්‍ය නැහැ. ඒ රුපියල් 6000 ඇරලා රුපියල් 30000කින් මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන් ඒ භෞතික පන්ති වලට සම්බන්ධ වෙන අයට නම් පන්තියේදී පාන්ති ගාස්තු ගෙවීමේ පුළුවන්කමක් තියෙනවා. ඔන්ලයින් එකට සම්බන්ධ වෙන අයට කතා කරපුවම මම ඒ ගිණුම් අංක සහ ඒ අදාළ විස්තර දෙන්න පුළුවනි. හැබැයි ඒකෙදි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පන්තිය පැවැත්වෙන දිනේට දින 7කටවත් කලින් මුදල් තැන්පත් කරලා ඒ ලදුපත එවන්න වෙනවා. එහෙම එව්වට පස්සේ තමයි අදාළ ටියුට් එකත් අදාළ ලින්ක් එකත් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ක්‍රමේදී. මොකද අපි ඔයාලා මුණ ගැහෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ පිළිවෙත අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් අද සම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාටම මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. තමුන්ගේ යාළු මිත්‍රයන්ට මේක කතා කරලා කියන්න මට මා එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම පෞද්ගලිකව මේ හැම එක්කෙනෙක්ම කතා කරලා තියෙනවා. හොඳයි එහෙමනම් අපි අද දවසේ සැසිය මෙතකින් සමාප්ත කරනවා. ආයුබෝවන් සම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාටම. ආයුබෝවන්.